බිස්කට් ඕනද? තියෙනම් හොඳයි. වෙලාව උදේ 5:00 විතර ඇති. ආදරණීය යාළුවෝ ඔයාලා හැමෝටම ලස්සන ආදරණීය දවසක් වේවා. ඉතින් මේ හස්බන්ඩ්ගේ ගමේ ගෙදර ගෙවිච්ච එක දවසක්. මම මේ ලෑස්ති වෙන්නේ මාළු කරයක් හදාගන්න උදේ පාන්දරම. මම මේක අවශ්‍ය කරන පහේ ටික තෙම්පරාදුවක් දාගත්තා. ඒකට මම ගොරකා කෑල්ලකුත් එකතු කරගත්තා. ඉතින් උයන ගමන් කතා කරමුකෝ. අද ඉතින් හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි ගියා නෑදෑ ගෙදරට. ඊයේ තමයි යාලා ගියේ. ඉතින් කිරි අම්මයි මමයි විතරයි ගෙදර ඉන්නේ. ඉතින් අපි දෙන්නගෙම තනියට නැන්දගේ දුව ආව අපේ ගෙදර. දැන් ඉතින් මේ උදේ පාන්දර මම නැගිටලා උයන්නේ එයාට ඉස්කෝලේ ගෙනියන්න කෙහෙල් කොලේ රස කෑම එකක් ඔතලා දෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට තෙල් චුට්ටක් දාලා මාළු එක රසයට හදාගත්තා. මෙහෙම හදාගත්තාම බත් එකට දැම්මහම මාළු එක හරිම රහයි. ඉතින් මාළු ටික ඔන්න ඔහම තැම්බෙන්න දෙන ගමන් පේනවනේ මේක තව ටිකක් ඉතින් හොඳට හිඳ ගන්න ඕන. මේ තියෙන්නේ දැන් හැදිලා ඉවරයි. මං හිමීට කුස්සිය අනිත් වැඩ ටික චුට්ටක් කරා ඒක ඉදෙන අතර වාරේ. ඊළඟට මම හිතුවා මේකටම පේනව නේද රස පාටයි හරිම රසයි. ඉතින් ඒ අතරේ මම හිතුවා ඊළඟට පරිප්පුවක් කිරට හදාගන්න ඕනි කියලා. පරිප්පු කිරට හදලා ගෝවා ටිකක් තෙල් දාගන්න තමයි මම හිතුවේ. පරිප්පු ටික හොඳට සෝදලා ඊට පස්සේ පරිප්පු ටික මම ඉතින් ලිපේ තියාගන්නවා. පොල් ටික ගාගෙන ඉවර වෙලා මම ඉතින් ඕනි කරන ගෝවා ටික කපලා සෝදලා පැත්තකින් තියාගත්තා. ඉතින් මාළු උයලා පරිප්පු කිරට උයලා ගෝවා තෙම්පරාදුවක් තමයි දාගන්න හදන්නේ. ඉතින් බලන්නකෝ ඔය අතරේ මගේ පරිප්පු හොද්දත් ඉදෙන ගමන් තියෙන්නේ. පරිප්පු හොද්ද ඉතින් කිරට තමයි ඉුවේ මාළු එකටත් තෙල් දාලා ගෝවා එකටත් තෙල් දාලානේ. ඉතින් ගොඩක්ම තෙල් දැම්මේ නැහැ මාළු එකට නම්. පරිප්පු එක ඉතින් ඔන්න වගේ චුට්ටක් විතර වේලෙන්න තමයි මම හදාගත්තේ බත් එකට ඔතන්නනේ. දැන් ඉතින් මම ගෝවා එක තෙම්පරාදු කරගන්න හදන්නේ. මේ වගේ කරපිංච පොඩ්ඩක් දාලා ලුණු අමීරිස් ටික දාලා ගෝවා ටික තෙම්පරාදු කරගත්තට පස්සේ මගේ වැඩේ ඉවරයි. බත්තත් ඉතින් ඉගෙන ගමන් තමයි තියෙන්නේ. බත් එක මම රයිස් කුකර් එකට ගහලා තමයි මේ වැඩ ටික පටන් ගත්තේ. ඉක්මනට උයලා ඉවර කරන්නත් එපයි. උදේට ඒ නංගිගේ කොණ්ඩේ ගතන්නත් ඕන. ඉතින් එයා හැමදාම ඔය කොණ්ඩේ ගතන වැඩේට මට කරදර කරනවා. උදේ පාන්දර ඇවිල්ලා අක්කේ කොණ්ඩේ ගතලා දෙන්න කියලා කියනවා. තව ඉතින් මේ දවස්වල මේ ස්පෝට් මීට් තියෙනවනේ. එතකොට ඉතින් ඒගොල්ලන්ට එක එක විදියට කොණ්ඩේ ගොතාගෙන යන්න පුළුවන්. ඉතින් මට කියලා උඩ ඉඳන් ගොතාගෙන යනවා. ඉතින් මේ තියෙන්නේ මගේ බත් එකක් දැන් ඉදිලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ කෑම එක ලෑස්ති කරගන්න. පේනවනේ අතරේ ගෝවා තෙම්පරාදුවත් හරි. ඒකත් හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් ඉතින් බත් එකට ඕන කරන ඒවා ටික බත් මුල හදාගන්න ඕන කරන ඒවා ටික ඔක්කොම මම ලෑස්ති කරගෙන ඉවරයි. ඊට පස්සේ මං හදන්නේ තේ හදන්න. මොකද කිරි අම්මට තේ දෙන්න ඕන. ඒ නංගිට කිරි එකක් හදලා දෙන්න ඕනේ. එතකොට අපේ ගෙදර හැමදාම උදේ හවස දෙකටම බුදු පහන තියෙනවා. ඉතින් මං ආවට පස්සේ තමයි උදේට බුදු පහන තියන්න පටන් ගත්තේ මෙහෙ. ඉතින් හස්බන්ඩ්ගේ අම්මා හැමදාම මට ඒක මතක් කරලා පින් දෙනවා. ඔයා නිසා තමයි හැමදාම උදේට බුදු පහන තියන්නේ කියලා. ඉතින් මට ඒක ඇහෙනකොට හරිම ආසයි. හරිම සතුටුයි. ඉතින් මට තුනා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඒක හොඳ දෙයක්නේ. ඉතින් මම දැන් මේ ඊයේ රෑ ඉතුරු වෙලා තිබුණ බත් ටික අයින් කරගත්තා. ඉතින් අම්මා යනකොට මට පවරලගේ ස්පෙෂල්ම රාජකාරි තමයි එයාගේ බව්වා යාළුවටයි පූස් යාළුවන්ටයි කෑම දෙන්න කියලා. ඉතින් මං ඉතුරු බත් වගේක් තිබිලා අනිත් රයිස් කුකර් එකේ ඒ ටික මම
තියාගත්ත පූසන්ට දෙන්න. ඉතින් මම ඔන්න ඔය විදිහට උදේට බුදු පහන තියලා බුදුන් වැඳලා හැමෝටම සෙත් පැතුවා. කියන්නේ මුළු විශ්වයටම සෙත් පැතුවා. එතකොට මේ වීඩියෝ එක බලන ඔයාටත් එක්කම තමයි මම ආශිර්වාද කළා සෙත් පැතුවේ. ඊට පස්සේ මම යන්නේ තේ එකක් හදන්න ඕන. කිරි අම්මා කිරි බොන්නේ නැහැ. කිරි අම්මා වුණාට කිරි බොන්නේ නැහැ. ඉතින් කිරි අම්මා තේ එකක් හැදුවා. ඊට පස්සේ නංගිට කිරි එකක් හැදුවා. දැන් එයාව නැගිටවන්නත් ඕන. ඉස්කෝලේ යන්න මොකද එයාගේ කොණ්ඩේ ගොතලා දෙන්නත් ඕන. බත් එක ඔතන්නත් ඕන. දැන් ඉතින් අපි යමු කිරි අම්මට තේ එක ගිහින් දෙන්න. බලන්නකෝ එයා හරි ෂෝක්. කිරි අම්මේ ආමේ තේ එක. තේ බොන්න. රස්නේ හැබැයි. සීතලයි අප්පා ඉන්න බබේ. ඇඳට වෙලා ඉන්න. ඔව්. මම මේ අර දෝනිට බත් චුට්ටක් උයලා දෙන්න හැදුවේ. ඈ? දෝනිට බත් ටිකක් උයලා දෙන්න හැදුවේ ඉස්කෝලේ ගෙනියන්න. ඔව්. බිස්කට් ඕනද? තියෙනම් හොඳයි. බලන්නකො යාළුවනේ අපේ මිදුල කොච්චර ලස්සනයිද කියලා. මම හරිම ආසයි මෙතනට. මෙතන මාරම ලස්සනයි. මාරම සැනසීමක් ගෙනත් දෙන්නේ මේ දිහා බලන් ඉන්නකොට මේ කොළපාට පරිසරයට මම හරි ආදරෙයි. ඉතින් ඔන්න දෝනිත් එක්ක මෙයාට අපි කියන්නේ දෝනි කියලා ආදරේට. නංගිට. එයාට කියලා තමයි ඉතින් කෙසෙල් කොලයක් කපාගත්තේ. එයා වීඩියෝ කරනකොට චුට්ටක් ඉතින් ලැජ්ජයි දන්නවනේ ගෑන් ළමයි. ඉතින් අපි කෙසෙල් කොලයකුත් කපාගෙන යමු අපේ බත් එක ඔතන්න. ඉරෙයි ඇති. කමන්නේ කෙහෙල් කොලේ ඉරෙන්නේ නැත. මං ඉතින් ගෑස් එකේම කෙසෙල් කොලේ තවා ගන්නවා. අපිට දරලිපකුත් තියෙනවා මෙහි පෝරණුවක්. ඒ වුණාට අද උදේ මං උයපු නිසා ගෑස් එකේ තමයි කෑම ටික හදාගත්තේ. මං දරලිපේ උයන්න හරිම ආසයි ළමයි. ඒ වුණාට ඉතින් අද නම් ගෑස් එකේ තමයි උයාගත්තේ. මේ කෙසෙල් කොලේ රත් වෙනකොට එන සුවඳ මට ඇත්තටම ඉස්කෝලේ කාලේ මතක් වුණේ. ඉස්කෝලේට හැමදාම බත් ගෙනියන්නේ නැහැ අපි නම් මම නම් හවස අමතර පන්ති තියෙන දවස්වලට අනිවාර්යෙන් බත් එකක් හදලා දෙනවා ආච්චි. ආච්චි අම්මා තමයි ඒව හදලා දෙන්නේ. මොකද අම්මාත් වැඩට යන නිසා. ඉතින් මේ කෙහෙල් කොලේට උණුවට බත් ටික දාලා මේක ඉතින් ඔත්තාගෙන ගිහිල්ලා දවල් වෙලා යාළුවොත් එක්ක කනකට වෙනමම හැඟීමක් එන්නේ. ඉස්සෙල්ලා අපි ඉස්කෝලේ යන කාලේ එක්කෙනෙක්ගේ බත් එක කාලා ඊට පස්සේ තමයි අනිත් එක්කෙනාගේ බත් එක. හැමෝම එහෙම තමයි නේද? ඔයාලත් එහෙම තමයි නේද? බිත්තර එහෙම ගෙනිච්ච දවසට මොකද වෙන්නේ බිත්තරේට? කන්න හම්බෙන්නේ නෑ නේද? ඉතින් ඉස්කෝලේ කාලේ හරිම සුන්දරයි හැමෝගෙම. ඉස්කෝලේ මතක් වුණා මෙහෙම බත් එකක් කොතලා. ඉතින් යාළුවොත් එක්ක කනකොට තමයි ජොලි. ඔන්න ඔය විදිහට බත් ටික දාගත්තා. පරිප්පු නැතුවම බැරි මන්නම් ආසයි පරිප්පු කන්න. අපේ මල්ලිත් ආසයි පරිප්පු කන්න. අපේ ගෙදර ගොඩක් වෙලාවට පරිප්පු උයනවා. මල්ලි ඉන්නවා නම් පරිප්පු උයනවා අනිවාර්යෙන්ම. මල්ලිගේ වයිෆ් පරිප්පු කන්න කැමති නැහැ. මාරු ගැළපීමනේ. එහෙම තමයි ඉතින්. ඊට පස්සේ ගෝවා ටික දාගත්තා. ඊළඟට මගේ මාළු එක එකත් බෙදාගත්තා. මම ටිකක් බත් වැඩිපුර එතුවා. මොකද ඉස්කෝලේ ළමයි යාළුවොත් එක්කනේ කන්නේ. එතකොට හැමෝත් එක්කම කන්න රසට ලස්සනට සුවඳට බත් එක එතුවා. කෙලගිරින්න එපා ඔයගොල්ලෝ හොඳේ. ඉතින් මම මේක ඩබින් කරනකොට මේ බත් එක කාලා දැන් ගොඩක් දවසකින් මම මේ ඩබින් කරන්නේ. එයාලා කිව්වා බත් එක ගොඩක් රසයි, යාළුවොත් රසයි කිව්වා කියලා. ඉතින් මට ඒක හරිම සතුටුයි. මං හරි ආසයි කාට හරි කෑම උයලා දෙන්න රසට. ඉතින් උදේ තිබුණු වෙලාවත් එක්ක ඉතින් මට මේ ಜಾති තුන තමයි හදන්න පුළුවන් උනේ. හැබැයි මම ඉතින් රසටම හැදුවා. එයාලා ඔක්කොමලා රසයි කියලා එවලා තිබුණා මට. හරි බත් එක ඔතලා ඉවරයි. දැන් ඉතින් මේ වෙනකොට මං එහෙට මෙහෙට දුවන ගමන් මගේ උදේවරුේ වැඩත් ගොඩාක් ඉවර කරගෙන තිබුණේ. මේ බලන්නකෝ අපේ මිදුල මට ආයි පෙන්වන්න හිතුණා. මේ මිදුල හැමදාම ගොඩක් වෙලාවට කිරි අම්මා හවසට අතු ගන්නවා.
එයා හරියට අස් කරනවා අතු ගන්නවා. ඉතින් ඒක නිසා ලස්සනට තියෙනවා. මේ අපේ ගෙදර ඉස්සරහා මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මේ නංගි ලෑස්ති වෙලා කොණ්ඩ දෙකත් මම ගොතලා දුන්නා. අද නම් නෝමල් විදියට ගෙතුවේ. අද ස්පෝර්ට් මීට් තියෙන දවසක් නෙමෙයි කිව්වා. ස්පෝර්ට් මීට් තියෙන දවස් වලට නම් ඉතින් ඔය සුකුරුත්තන් විදියට ගොතාගෙන යනවා. ඉතින් අද මේ සාමාන්‍ය විදියට ගොතාගෙන යා ඔය යන්න පරක්කු වෙලා දැන් වීඩියෝ කරනවට කැමති නෑ ලැජ්ජාවෙන් ඉන්නේ. පේනවනේ. ඉතින් ඔන්න මට යා වැන්දා. මට හරි ආදරේ. මාත් ඒ වගේ තමයි. මං ඉතින් උම්මියකුත් දුන්නා. දැන් ඉතින් පරක්කු වෙලා දුවනවා. ෂෝක් අනේ ඉස්කෝලේට යන්න හිතනවා. මේ බලන්නකෝ. ඒ අතර වාරේ කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා. මෙහි හරියට ඉන්නවා ළමයි රිලව්. රිලව් 100ක් 150ක් විතර එනවා. ඔය අපේ මේ බල්ලට එහෙම කෑම දාලා තියෙනවා. ඉතින් ඇවිල්ලා කාලේ යනවා පව් ඒගොල්ලන්ට. ඉතින් කන්න නෑ. ඇත්තටම මට නම් දැක්කහම දුක හිතෙනවා. කරදරයි තමයි. ඒ වුණාට මාර දුකයි බලන්න අර අත්තේ ගෙඩි හැදිලා තුවාල වෙලා ඒගොල්ලන්ට හරියට කන්න නෑ වතුර නෑ. මාරම දුකයි. අපේ ගෙදර තිබුණා කලින් දවසේ හදපු ඉඳිආප්ප වගේක් රෑ. ඉතින් මේ චුට්ටක් විතර දවල් වෙන්න ඇරලා 10ට විතර දැන් ඔය රෙදිත් වන්නලා තියෙන කිරි අම්මා ගෙනල්ලා. මං ඉතින් ඔය ඉඳිආප්ප ටිකක් දුන්නා ඒගොල්ලන්ට. අනේ ඉතින් අරගෙන දුවගෙන යනම දාන පරක්කු විතරයි. කන්න දීලා පුරුදු කරගෙනත් බෑ. ඒ වුණාට ඉතින් මේ සත්තු දැක්කම මට හරි දුක හිතෙනවා. අපිට වගේම තමයිනේ ඉතින් එයාලගෙත් බඩගින්න නේද? ඔය පේනවනේ. එහෙන් මෙහෙන් දුවලා පැනලා ඉඳිආප්ප ටික අරගෙන දිව්වා. කට්ටියත් එක්ක. මෙතන ඉස්සෙල්ලා තිබුණා බංකුවක් ගහලා. ඒක කැඩිලා ගිහින් අපි මෙතන ඉඳන් ඕමි ගහනවා. කයි එක ගහ ඉන්නවා. එහෙම තමයි. මේ පේනවනේ. තව එක්කෙනෙක් මෙතන කඹේ එල්ලිලා ඉන්නවා. හැම තැනම රිලව් ඉතින් කරදරයි ඒ වුණාට ඉතින් පව්. මේ තියෙන්නේ අපේ මිදුල ඉතින්. මං හරි ආසයි යන්නේ. මේ තියෙන නිර්මාණ පැලේ මම හිටෙව්වේ. ඒක ඉතින් හැමදාම එක මලක් පිපෙනවා. මේවා ඉතින් බලාගන්නේ අම්මයි තාත්තයි තමයි. අපි ඉතින් ලංකාවේ නැහැනේ. මේ ඇන්තෝරියම් මේවා ඉතින් අම්මත් එක්ක එකතුලා මං ඉඳලා තියෙනවා. ඒ වුණාට ගොඩාක් මේ මල් අම්මගේ. අම්මා හරි ආදරේ මල් වලට. ළමයින්ට වගේ ආදරේ. හරියට මල් හිටවනවා ඉතින්. ඒකත් හොඳයිනේ නේද ළමයි? ලස්සනයි පුවක් තියෙනවා, පොල් තියෙනවා, කරාබු තියෙනවා. ඔය පල්ලෙහා තේ හිටවලා තියෙනවා. මේ පේනව නේද? මේ තියෙන්නේ දූරියන්. දූරියන් පැලයක්. මෙහි එහා පැත්තේ ලොකු දූරියන් ගහකුත් තියෙනවා. අපේ ඉඩම නෙමෙයි වෙන ඉඩමක. මේ තියෙන ඇඹුල් peer ගහක්. මෙන්න මේ වගේ තමයි. ඔන්න ඉතින් රෑ වෙලා මට හිතුණා රෑත් පොඩ්ඩක් එළිය වීඩියෝ එකක් දාන්න. අද වීඩියෝ එක එච්චර දිග නෑ ළමයි. රෑට මෙතන මේ තියෙන පොඩි පහනක් තියෙනවා. ඒක වෙනම ලස්සනක් තියෙන්නේ. ඉතින් ළමයි ඔන්න ඔච්චරයි වීඩියෝ එක. ලොකු වීඩියෝ එකක් නෑ. ඔයාලා හැමෝටම දෙවි පිහිටායේ. හරි. එහෙනම් ඉතින් හැමදාම වගේ අදත් මාව බලන් ඉඳී ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මට ලයික් කමෙන්ට් කරන මාව සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම thank you so much. චුට්ටක් පැටලුණා.